අපේ හැමෝගෙම ජීවිතවලට ආත්මික මවක් සහ පියෙක් අවශ්‍ය වෙනවා. ඉතින් මගේ ජීවිතෙත් ආත්මික මවක් සහ පියෙක් ඉන්නවා. මගේ ආත්මික පියා ප්‍රොෆෙසර් ජෙරම් ෆර්නෑන්ඩෝ සහ ආත්මික මව පාස්ටර් මෙලනි. මේ යුවළ මම දැකපු යහපත්ම දේව භක්තික යුවළක් සහ ඒ පවුල. මගේ ආත්මික පියා ප්‍රොෆෙසර් ජෙරම් ෆර්නෑන්ඩෝ මාව අඳුරෙන් ආලෝකයට ගෙනාපු ඒ යහපත් දේව මනුෂ්‍යව මට අද දවසේදී මතක් කරන්න හිතුණා. මම බොහෝසේ ආදරය කරන, බොහෝසේ ගෞරව කරන, මගේ ජීවිතයට දෙවියන් වහන්සේ දුන් දේවල් අතරින් හොඳම දේ මගේ ආත්මික පියා කියලා හිතන තරමට යහපත්, මුළු රටටම මුළු ලෝකයටම දෙවියන් වහන්සේ ගැන කියලා බොහෝසේ ලොකු සේවයක් කරන ඔහු මට අද මතක් කරන්න හිතුණා. ඔහු නොමැතිනම් මම අදටත් පව්කාරයෙක්. ඔහු නොමැතිනම් මට මේ අද ගෙවන ශුද්ධවත් ජීවිතය ගත කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ හැමෝමත් ආත්මික පියෙක් සහ මවක් තෝරගන්න. ඒක තෝරා ගැනීම කරනකොට නිවැරදි තෝරා ගැනීම කරගන්න. ඕගොල්ලන්ගේ ජීවිත යහපත් වේවි, ශුද්ධවත් වේවි. ඉතින් මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා මගේ ආත්මික පියා සහ ඔහුගේ පවුලත් ඔගොල්ලෝ හැමෝමවත් ආරක්ෂා කරන්න කියලා. just be